අලුත් වීඩියෝ එකක් අරගෙන ආවා. හැබැයි ඉතින් පරණ ට්‍රිප් එකක පරණ වීඩියෝ එකක ඉතුරු කොටස තමයි මේ අරගෙන ආවේ. මීට මාස ගානකට කලින් ගියපු ට්‍රිප් එකක් මේ. අපි ලේක් දිස්ත්‍රික් ගියපු ට්‍රිප් එකේ බෝට් රයිඩ් එක ගියපු කොටස තමයි අද බ්ලොග් එකෙන් අරගෙන ආවේ. ඉතින් වීඩියෝ එකේ ඉස්සරහට යන්න කලින් මගේ channel එක subscribe කරලා නැති කෙනෙක් ඉන්නවා නම් channel එක subscribe කරලාම වීඩියෝ එක බලන්න කියලා ආදරෙන් ඉල්ලනවා. ඒ වගේම මතක ඇතුව වීඩියෝ එක ලස්සනයි නම් like එකක් comment එකකුත් දාගෙනම යන්න. ඉතින් ඉස්සරහට බලාගෙන යන්න අපි කොහොමද මේ trip එක ගියේ කියලා. මේ ගඟක් නෙමෙයි මේක වැවක් ඇත්තටම. මේක අඩි 223ක් ගැඹුරුම තැන තියෙනවා. ඔන්න බලාගෙන යන්නකෝ. අර කාපාක් මේක පේ කරන්න ඕනේ ගන්න නේද? එන අතරින් අහමු නේද පේ කරන්න ඕනේද කියලා. අපි ගිහින් බලමු දැන් මොනවද කන්න තියෙන්නේ කියලා. Continue. තවම නෑනේ. බෝට්ටු යන්න යන්නේ. Just show your tickets to the crew. මේක යනවාද අරක යනවාද? මේකේ අඩේ මේ කෑම මේ එකක් අක්කේ. බෝට්ටුවට නගිනවා. අපිට කැමති තැනක යන්න පුළුවන්. උඩට යන්න. සීතල තමයි උලන්න බැරි වෙන්නේ. ඔයාලා කව වෙලා ගියා නම් හොඳයි කියලා හිතනවා. නෑ අක්කලෝගේ යනවා යනවා හරවන ඕනේ වේද? ඊ හරවන වේද චුට්ටා? මොනේ යනවා try to go yan patang gata more seedla ye ඇත්තටම යනවද එන්නේ පල්ලෙන් ගියා සීතල කියන්නේ මාරම සීතලයි මෙතන හොඳයි. මේක රස්නේ ඊට දාලා
එළියේ ඉන්න පුළුවන් උනේ හරිම පුංචි වෙලාවක්. මොකද සීතල හුලඟත් එක්ක වේගෙන් යනකොට එළියේ ඉන්න බෑ. හරිම අමාරුයි. ඒක නිසා ඉතින් අපි කරේ ඇතුලේ රස්නේ තියෙන තැනකට ගිහිල්ලා වාඩි වෙලා හිටියා. හැබැයි ඉතින් සැරෙන් සැරේ ඇවිල්ලා වීඩියෝස් උත් ගත්තා. මේ විදියට අපි එක තැනකින් නැගලා, ඒ කියන්නේ මේ වැව වටේම තියෙනවා බෝට් සර්විස්. එතකොට ඕන තැනකින් අපිට නැගලා එන්න පුළුවන්. එතකොට අපි එක තැනකින් නැගලා තවත් එක ස්ටොප් එකකින් බැස්සා. ඒ බැහැල ඉවර වෙලා එතන තියෙනවා පොඩි ඇවිදින්න පොඩි කොටසක්, චූටි ගමක් වගේ. ඉතින් ඒ ගමෙත් ඇවිදලා තමයි ඊගාවට බෝට් එක ආපහු වෙන්න අපිට ගන්න තිබුණේ. මේකේ ගැඹුරුම තැන අඩි කීයද කියලා කිව්වේ? අඩි 223. චෙක් කරන්න දෙ කියමු. මේක තමයි අර අපි එද්දි තිබුණේ. නෑ අනේ අපි මේ අරහෙ යද්දි ඔව් මේ තියෙන්නේ අපිට යා හැකි ස්ථාන ටික. කාසල් එක මේක නේද? මේකත් නිකන් මේ මොකක් හරි මොකක්ද කියන්නේ හවුස් නෙමෙයි අර මොනවද මේවා නිකන් කාසල් ටයිප් ඒවා නේද? මේකකුත් තියෙන අර දුම් කෝච්චි මියුසියම් එක. මේ මෝටර් මියුසියම් එකක් තියෙන්නේ. පරණ වාහන. මෙන්න මේක කෝච්චියක්ද බස් එකක්ද කියලා හිතා ගන්න බැරුව නේද? මේකට යන්න තමයි මේක ඇත්තටම කෝච්චියක් වගේ හදපු බස් එකක්. මොකද මේක යන්නේ පාරේ වගේම මේකට රෝදක් තියෙනවා. මේක හදලා තියෙන්නේ මේ කෝච්චිය මෙතන තියෙන හරි චූටි ගමක්. නිකන් පොඩි ටවුන් එකක් සිටි එකක් වගේ. ඉතින් මේ නගරේ වටේම ගිහිල්ලා එන සංචාරකයන්ට එයාලා කරන්නේ නගරේ පෙන්නන. එතකොට දැන් අපි මේකේ පැයක බෝට් රයිඩ් එකක් නේ අපි බුක් කරේ. එතකොට ඒ පැයේ බෝට් රයිඩ් එකේදී කරන්නේ ඉස්සල්ලාම බෝට් එකකින් එනවා. ඇවිල්ලා අපිට chance එක දෙනවා මෙතන පොඩ්ඩක් ඇවිදලා කරලා එන්න. ඒ කරලා ඉවර වෙලා ඊට පස්සේ අපිට තිබෙනවා විනාඩි 20ක් හෝ පැය කාලයක බ්‍රේක් එකක්. ඊට පස්සේ අපි ඊළඟට ආපහු බෝට් එක ගන්න යන්න ඕන. ඊට පස්සේ ආපහු අපි ගියපු තැනටම අපි ආපහු බෝට් එකෙන් ගිහිල්ලා දානවා. එහෙම තමයි ඉතින් අපේ බෝට් රයිඩ් එක උනේ. දැන් අපි ආපහු යන්නේ අපේ දෙවනි බෝට් එක ගන්න. අපි නැග්ග තැනට ඒ බෝට් එකෙන් යනවා. ඒ යනකොට තව ස්ටොප් එකක මැද නවත්තනවා කියලා. එතකොට අපිට දෙවනි ස්ටොප් එකෙන් තමයි අපිට බහින්න තියෙන්නේ. බලන්න අපි ක්‍රීම් සෝඩා බෝතලයකුත් මේ අරගෙන යන්නේ. මොකද ගිහිල්ලා හිටියට අපි බොන්නේ ලංකාවේ ගෙදර යන්නේ කොහොමද? මොකද මෙහෙ ජූස් අර මේවා අඩුවට තිබුණට අපි ගණන් දීලා ඉතින් ලංකාවේ කෑමම තමයි ගන්නෙ. මං හිතන්නේ මල්ලි මේ මොකද්ද මේක වැහුවා. ආයේ මේක නෑ. ඒකයි දඟල්. එහෙම නැත්තම් නගින්න දඟල් දාලා තියෙන්නේ ටයිම් එකට. අනේ මේ මොකද? ආරේ ඔයා වගේ කෙනෙකුත් ඉන්නවා. මුක්කුදනේ අතරම මේ පෝස්ට් එකට යනවා.
මේ අතන්න ගිහින් බලමු මොනවද තියෙන්නේ කියලා. පා වෙලා තියෙනවනේ ඊගාවට යන්න. අර තියෙන්නේ අපි බෝට්ටුව. එන්නේ එකනේ. අර එන්නේ ඊගාවට යන එක. අර දැක්කද මේ අර පණිවිඩ ගෙනියනවා. මේ එකකින් කකුලේ මේකක් තියෙන සූම් කරලා පෙන්නනක වීඩියෝ එක. මේ ඇත්තටම ඔව් ඔව්. ලියුම් එහෙම ගැට ගහලා යවනවා මම. ඔය බොරුනේ. සිරාවට. අර නීස් පාඩමක් තියෙනවා. ඔව් මම දැක්ක තමයි. මේ මෙතන තියෙන්නේ. දැන් එහෙම කරන්නේ නැහැ. පණිවිඩ උමාරු කරපු එකක් කරු. අනේ මේ මල්ලේ බොරු කියලා තියෙන්නේ. තාම හරියට නැහැ. හැබැයි උගේ විතරයි සුදුවේ කකුලේ තියෙන්නේ. මේ ඌ පෙටලිලා දන්නේ නම් ස්ටිකරයක්ව. මේ උන් නේද මුහුදල හිනින්නෝ කිව්වේ? මුහුද ළඟයිනේ. අනේ හරිම ලස්සනයි. මෙන්න මෙහිම තමයි අපි අතට යන්නේ මේ දාලා තියෙන වෙලාව. මේක ලියනවනේ. මොකද ලියන්න පුළුවන් ඉතින්. අපිත් එක්ක ආව කට්ටිය යන විදිහේ. එතකොට දැන් සාමාන්‍යයෙන් ඇත්තටම ප්‍රවාහනය සඳහා පාවිච්චි කරන මිනිස්සුත් අපි තරම්ම ගාණක් ගෙවන්න ඕනනේ. ඇත්තට අපි මේකට පැයකට ගෙවුවා 18.50. පැයකට ඔය එක. මං හිතන්නේ සාමාන්‍ය මිනිස්සුන්ට මොකක් හරි ඔෆර් එකක් ඇතිනේ කාඩ් එකක් අනේ මොකක් හරි. ඔව්. හරි ඉන්නේ බොට්ටු. නැත්නම් ඉතින් යාළුවට 18.50ක් දීලා එන එක පාඩුයිනේ. එහෙම තමයි එහෙම තමයි. ඒක පුරාක ගැට ගහලා තියෙනවා. මුදක් ඇදලා. මේ නැවනේ. මේක සුපිරි නෑ. නැවක් නෙමෙයි බෝට්ටුව. අර ඉන්නේ. කැප්ටන්. දැන් මට කුඩා කරගන්න. මේ නවත්තන විදිය. මේක හොඳයි. මේ මෙතනට ආවනම් මූණට මුණ බලන් ඉන්න පුළුවන්. වව්. පොඩි පොට්‍රේට් ගන්න. පොට්‍රේට් ගන්න බා. ඉතින් කැමරා එකේ. ඈ? ඉතින් කැමරා එකේ. අපි හොට් චොක්ලට් බොන්න යන්නේ. අනේ මට තව එකක් ගන්න. මේක එක. මේ මිල්ක් මදි නැත්තම්.
ඔන්න ඉතින් අපේ බෝට් රයිඩ් එක ඉවරයි. ඒ වගේම ලේක් දිස්ත්‍රික් ට්‍රිප් එකත් මෙතනින් ඉවරයි. ආයේ කොටස් නැහැ. කොටස් දෙකකට තමයි ලේක් දිස්ත්‍රික් ට්‍රිප් එක අරගෙන ආවේ. ඊළඟට ඔයාලට අරගෙන යන්නේ අපේ ලන්ඩන් ට්‍රිප් එකේ බ්ලොග් එක. ඒකත් ඉක්මනින්ම අරගෙන එන්නම්. ඒ වගේම ආයෙත් මතක් කරන්නේ අපේ channel එක subscribe කරලා නැති කෙනෙක් ඉන්නවා නම් අනිවාර්යෙන් channel එක subscribe කරලා like එකක් comment එකකුත් දාන්න අමතක කරන්න එපා ඔන්න. එහෙනම් අපේ වීඩියෝ එක අදට ඉවරයි. bye bye, see you soon.